අන්න අතරින් අපි ආවා. ඔව්. ඒකට හැමෙත් දැක්කුවේ. නෑ. එහෙන් ආවිද? අමුගයි ඉස්සුරාකෝ. හයක් ඉඳ ගන්න පුළුවන් තැනක් ඉඳ ගමු. නේ මෙතන පුළුවන් හයක් අතන පුළුවන්. නැති. හයක් පුළුවන් නේද මෙතන? එක පුළුවන් නේද? මදි පුළුවන්. මේටින් උන්නේ හරියට. ආ ඉඩ ඇති. අර අතන සෙට් වෙන්නේ නැද්ද? අනේ එතන එන හීතල වැඩි නේද? අනේ යෝගේෂ් කරා. मैं प्ले में మళ్ళీ దాగన్నా మీ కొల దాగన్నా මේ සංගප්සල් එක රසයි මොනවද මේ අසංග මේ සංගප්සල් එක රසයි ඕකත් රසයි මේකත් රසයි ඔය ඕකත් මේක නේද රස? ඔව් ඒකත් රසයි ඒක රසයි සංගප්සල් ඕක රසයි මේ අර පැණි දාපු එක ඒක නම් වැඩේ හරියන්නේ නැහැ නේ. ඒකේ තොන් කල්බි අරු ගත්තේ මොකද එදා? තොන් මේ පැණි දාපු තොන් කල්බි එක. ඒක රසයි. හැබැයි අර අච්චර දසුන් ගත්ත එක වගේ ඝනකම එක නම් හරියන්නේ නැහැ. රසයි ඉන්නවා එකක් ගන්නද අසංග? ඔව් ඔය මොන කල්බිද? ඒක කල්පි ගත්තම ඒක පැණි දාලා නැහැ උනාට ඕක හරියට. ඔය දසුනේ ගත්ත එක වා. වස්සේ වල. ආ. බාන්න එක මොකද? ගහලා තියෙනවා කප්සා කප්රිසල් නේද? කප්රිසල් කියන එක දන්නේ නැහැ. මෙන්න මෙතන තියෙනවා මොනවද? සලාද කොළ තියෙනවා. ඊට පස්සේ චීන ගෝවා එකේ කොළ තියෙනවා. ඊට පස්සේ අර ලංකාවේ මේ බලුදම් වගේ මේ ගස්වල කොළයක් තියෙනවා. මේකත් මේ සඳොස්සල් කන කොළයක්. ඊට පස්සේ තියෙනවා අමු මිරිස් තියෙනවා. මෙතන තියෙනවා අර පාසි වර්ගයක්. ඊට පස්සේ සුදු ලුණු තියෙනවා මෙතන. මේ තියෙන කිම්චි තියෙනවා. ඊට පස්සේ තියෙනවා මේ කොනා මුල් වලට මිරිස් දාලා සෝස් දාලා හදපු එක. ඊට පස්සේ තියෙනවා සෝස් එක. මෙතන ගොඩක් සෝස් වර්ග තියෙනවා. බාබකියු සෝස් තියෙනවා. ලුණු තියෙනවා. ඊට පස්සේ මිරිස් කුඩු තියෙනවා.
ඊට පස්සේ මෙතන ලුණු කපලා තියෙනවා. මෙතන එක එක සැරට සෝස් වර්ග තියෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා ඇපල්. ඊට පස්සේ මෙතන තියෙනවා බතල තියෙනවා. ඊට පස්සේ කුමඩු තියෙනවා. වට්ටක්ක තියෙනවා. තව මේ මෙතන හැම් තියෙනවා. මෙතන තියෙනවා බිම්මල් වර්ග තියෙනවා. මෙතන අන්නාසි තියෙනවා ඩෙසර්ට් එකට. ඊට පස්සේ මෙතන සෝජු වර්ග ඕන එකක් බොන්න තියෙනවා. ඊට පස්සේ කොකා කෝලා තියෙනවා, බියර් තියෙනවා. මේ සේරම බුෆේ එකේ ඕන තරම් අරගෙන කන්න බොන්න පුළුවන්. ඊමාන් මාන් පල්චොනන් වගේ වෙන්නේ කෙනෙක්ගෙන්. ඒ කියන්නේ ලංකාව සල්ලි වලින් රුපියල් 2800ක් වගේ මුදලකට ඕන තරම් කන්න පුළුවන් මාස්. මේක මාස් තියෙන බුෆේ එක. ඕන තරම් වර්ග තියෙනවා. මේ සංගොප්සල් කන්න තමයි අද අපි ආවේ. ඊට අමතරව තියෙනවා මොනවද? තාරා මස් තියෙනවා. මේ තියෙන්නේ තාරා මස් එක. මේ තියෙන්නේ තාරා මස් එක. තාරා මස් මොන තරම් අරන් කන්න පුළුවන්. ඕනම ප්‍රමාණයක් අරගෙන කන්න පුළුවන් මේ මස් වලින්. පුච්චලා මේ ගෙවන්න ඕනේ අර ගාන විතරයි. රුපියල් ලංකා සල්ලි වලින් රුපියල් 2600ක් වගේ තමයි ගෙවන්න වෙන්නේ. මේක තමයි හොඳම සංගෝප්සල්. Pasal tahu ya kata.
ටිකක් හරි අර දුන්නා. කියන එකක් තියෙනවා. උඩින් තියෙන කොහොමද දාලා ඉන්නේ? උඩ දෙන්නේ නැහැ. අපිට දෙන්නේ නැහැ. ඒක නෑ වුණා මේක අපිට පාඩුවේ වැට කරලා ඉන්නේ. කොහොමද දන්නේ පොලිස් එක්ක දාලා? පොලිස් එක්ක දාලා සාධාරණ උඩ කතා කරන්න දෙන්නේ නැහැ නේ පබ්ලික්. උඩුනාගේ ඒක අරන් දෙන්න. අරගෙන කරන්නේ. ආවත් දැන් එකක් සිස්ටම් එකක්. ඔය දෙන්නාගේ බහන් දෙක වෙන්නවා. මේකෙන් ගන්න පුළුවන් ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න. හරි